ආයි කොහොමද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලුණු විලකොළ සම්බෝලයක් හදාගන්න විදිය. අපි බලමු ලුණු විලකොළ සම්බෝලය හදාගන්න විදිය. මේ තියෙන්නේ ලුණු විලකොළ. ගොඩක් අය දන්නවත් ඇති, දන්නේ නැති ඇත් ඇති. ගොඩක් අය මේ ලුණු විලකොළ සම්බෝලය කන්න කැමති නෑ. තිත්තයි. නමුත් තිත්ත නැති විදියට රසම රසට ගොටුකොළ සම්බෝලය වගේම හදාගන්න පුළුවන්. අපි මේ විදිහට ලුණු විලකොළ ටික තෝරලා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ලුණු විලකොළ තෝරලා අයින් කරන මුල් ටික. ඒ ටික වලට හදාගන්න පුළුවන් පාත්තියක. මේ විදිහට තෝරලා ගත්ත ලුණු විලකොළ ටික අපි ඊට පස්සේ හොද ගන්න ඕනේ. ලුණු විලකොළ සම්බෝලය මාරම රසයි. ගොටුකොළ සම්බෝලය වගේමයි. හරිද? මේ මමත් මේ ලුණු විලකොළ සම්බෝලය ළඟදී තමයි කන්න ගත්තේ. මම කාලා තිබුණේ නැහැ. ලුණු විලකොළ සම්බෝලය අනලා නිකන් චුට්ටක් කනකොට පොඩි දිත්තරක් එනවා. හැබැයි බත් එක්ක කද්දි මාරම රසයි. ඉතින් මේ විදිහට හොදගත්තු ලුණු විලකොළ ටික වතුර පෙරාගෙන ඉවර වෙලා මේ විදිහට සිහින්ම කපා ගන්න ඕනේ. පොඩි වෙන්න තියෙන හොඳට කැපෙන පිහියකින් කපා ගන්න. මොකද පොඩි වුණොත් ඊට රසක් එන නිසා. මේ විදිහට කපාගත්තු ලුණු විලකොළ සම්බෝලයට අපිට ඕන වෙනවා දෙහි ගෙඩියක්, අම්මිරිස්, රතු ලුණු, ගාගත්තු පොල් ටිකක් ඕන වෙනවා. අපි මේකට රතු ලුණු ටික කපලා දාගන්නවා. පොල් එකට තමයි දාගන්න ඕනි. මොකද කපාගත්තු කොළ ටික පස්සේ තමයි එකතු කරන්නේ. ඊට පස්සේ අම්මිරිස් කරල් කිහිපයක් කපා ගන්නවා. ඒකට දෙහි බින්දු ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයාලට තියෙනවා නම් උඹල කඩ ටිකක් සිහින්ව ලියාගෙන දාගන්න. එතකොට තවත් රසයි. මේ ටික හොඳට අනා ගන්න ඕනේ. මොකද මේ පොල්, රතු ලුණු, අම්මිරිස්, ලුණු කුඩු ටිකක් දාලා දෙහි චුට්ටක් දාලා වෙනම අනාගන්නේ තිත්ත රස එන එක අඩු කරගන්න. දැන් ඊට පස්සේ අපි මේකට කොළ ටික දාන්න ඕනේ. කොළ ටික දාලා පොඩි වෙන්නේ නැති වෙන්න ගොඩාක් තද කරලා අනා ගන්න නැති වෙන්න අනා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම හදාගත්ත ලුණු විලකොළ සම්බෝලය. මාරම රසයි. ඔයාලත් කාලා බලන්න. ගුණදායක කෑමක්.